motherfucking Eagle Double G. Snoop Dogg. අද අම්මයි බින්ද මම ඉස්කෝලේ නැත්නම් එන්නෙත් නෑ බං. අය මොකද ඉන්නේ? වෙන මොකද්ද බං ෆෝන් එක බං පේන්නේ. දැන් ඉතින් කරන්න දෙයක් නෑ නේ. ජීවනාගයක් දැක්කනේ. දැන් යම නැත්තම් අච්චි බැන්න කියලා කියනවා. යම Hey, water killer remedy diyan na ni. Enda Bollywood. Oh bag. Madi buat din tare kita. Kena. Ada ni din. Pot tamai. මේ මොකද්ද මේ? ෆෝන් එකක් තමයි සෙල්ලමනේ. තමයි ඔබ යන්න ගියේ. අතට විතරක් සමාව දෙන්න අයියේ. වර යන්න ප්‍රින්සිපල් ගාව. අනේ අයියා අතට විතරක් සමාව දෙන්න අයියා යන්න බෑ අයියා. කිසිම සමාවක් නැහැ. අනේ අයියා අතට විතරක් අයියා අතට අනේ අයියා අතට විතරක් සමාව දෙන්න අයියේ. අයියා අතට විතරක් සමාව දෙන්න. අයියා කීයක් හරි දෙන්නම් අයියේ. අයියෝ අතට විතරක් සමාව ගන්නවා කියලා. අනේ අයියා ප්‍රින්සිපල් ගාවට නම් යන්න බෑ අයියේ. අනේ අයියා යන්න නම් එපා අයියේ. අයියෝ අයියේ අනේ අයියේ යන්න එපා අයියේ. අනේ මොකද්ද අයියේ? Excuse me sir. Oh, come in. අනේ යන්න බෑ අයියේ. යන්න බෑ අයියේ. Sir මූ ෆෝන් එකක් ගෙනල්ලා. අනේ නෑ sir. මේ නෑ sir ඔය මගේ ෆෝන් එක නෙමෙයි. අනේ sir මගේ නෙමෙයි sir ෆෝන් එක. මගේ නෙමෙයි නම් කොහොමද ෆෝන් එකක් තියෙන්නේ? ඊ ෂිප් එකක් ගියා sir. එතකොට අමතක කළා බෑග් එකේ දාගන්න. අමතක කරා මොකද පොත් උදේ පොත් බලන්නේ නැද්ද? කාර්ड සටහනක් කරනවා. බලනවා sir. තමසේ අම්මනේ තාත්තට එන්න කියනවා විශේෂයෙන්ම පේරන්ට්ස්ලාට මීටින් නැත් යන්න ඕන. විශේෂයෙන්ම ළමයා බෑග් හොඳට චෙක් කරන්න ඕන. මේ ළමයා පේන්නේ නැද්ද? මේ ළමයාගේ බෑග් එකේ දුම්වල තිබිලා වුණා. ආ ඒකත් මිස්ලාට මේ ඉස්කෝලේට ඇවිල්ලා කරන්න ඕන වැඩනේ මේ ළමයා කරන්නේ. ආ ඔය ළමයා ගිහිල්ලා අපේ ක්‍රීඩා මිස්ට කියන්න මැඩම්ලාව ගෙන්නලා මේක මේ දෙමව්පියන්ව ගෙන්නලා ඉවර ඔය ළමයා මේ ළමයාව අරන් ගිහිල්ලා මේ ළමයාට වැඩක් පවරන්න මේ ළමයාගේ දෙමව්පියන්ට එන්න කියනවා හම්බෙන්න කියලා. හරි. තමුසිගේ දෙමව්පියන්ට එන්න කියනවා ෆෝන් එක දෙන්න. ෆෝන් එක දෙන්න බෑද? දෙමව්පියන්ට එන්න කියනවා ෆෝන් එක දෙන්න. අයියෝ සර් මොකද්ද සර්? අඩින් දන්නේ නැහැ සිද්ධිය. සානා ගම් දිලාන බං. නියුන් කොල යන්න මාට්ටුනේ. අම්මා නෑනේ. අම්මට නේ බං සානාට. සානා ගෙනල්ලා දෙන්නේ. අම්මා නෙමෙයි දුන් කොල. ගොඩක් ඕන් නැති කේලමක් නෑනේ. පාඩු හිටපම් බං අනිතුන්ගේ කේලම් වලන්න තු. හරි හරි මම ඉතින් උඹට විතරයි කියන්නේ. අද නම් වෙලා ගිහිල්ලා තින්නේ මොන කරදරයකට අහුවේ දන්නේ සි. අම්මා කිව්වනේ සයියාවේ අප්පස්සි. මොන කරදරයකට අහුවේ දන්නේ. ගෙදර හිටියනම් ගේම් පාරක් ගහන්න තිබ්බා. දැන් නම් ඉතින් තාප්පෙන් තමයි පයින් වෙන්නේ. කරන්න දෙයක් නැහැ අර මූසල ගණන් ඉන්නවනේ. සික්කේ ගේට්ටුවක් නම් වහලා. සර් කාරේ ඉන්නවද දන්නේ? ගණා හිටියොත් නම් ඉවරයි අදත් නම් ඕකට නම් බලන්න ලැස් තියෙන්නේ සි. අයින්නේ දාමු. හිටියොත් නම් ඉවරයි. සර් කාර්යයක් නන්නේ. දැන් අවුලන්නේ සේප් එකේ පන්තියට නම් ගියා කි සහකාරය නම් දෙක්කේ නෑ. පැටියෝ කොහෙද යන්න හදන්නේ? ආස මේ නෑ මේ පොතක් ගන්නව තිබුණා සර්. උඹ මගේ ඇස් වලින් බේරිලා යන්න. හිතුවා මදි. පොතක් ගන්නනේ. වරෙන්කෝ.
උඹ ගැන මම බලා ගන්න. වරෙන් පොත ගන්න දාවේ. පොත් ගන්න නේ ආවේ. දැන් නෙමෙයි ඉස්කෝලේට ආවේ. වරෙන් ළඟට වරෙන්. නෑ නෑ සර් මේ පොතක් ගන්න සර් ආවේ. එහෙමද? යම් වරෙන් යම් පන්තියට. මම පොත උඹට පෙන්නන්න. නෑ සර් පොත් නෑ සර් පන්තියේ. මුංග ආදන්න බෑ. කන්න රිදෙනවා සර්. බේත් රිදෙනවා සර්. සර් රිදෙනවා සර්. වරෙන්. සර් රිදෙනවා සර් හොඳට. ලස්සන කිසියන් කීමකී මොන මිසියන් දෙක්කම මහන් කියාදු සස්තිකමාන්ති කාලේ කාන්ති කාන්ති ජාති වැඩ පුණාල වලට මොකද අද සර්ට් මට්ටු හොඳ වැඩ හොඳම වැඩ මම තාප්පෙන් පණිති බඩු ගැල්ලේනවා මම දැක්කා දැක්ක කියන්නේ ඌ දැක්කම මම ඉතින් ඉවරයි මගේ කතාවත් එතන යන්න දෙන්නේ අවුනා හැමදේම ඌට තියෙන තැනට බලල්ලස් බං ආදි දෙයක් මට තේරෙන්නේ නැහැ කියන කතා කරන්නේ අඩ සේව කරේ ළමයි ඔබට සර්කේ කපුණ නැගිටින්න බැරිද? ආයිබෝන් මට රිදෙනවා තමා බං මම නැගිට උඹල නැගුවන් කියලා නැගිටින්නේ නැත්තේ අලබල එයා කන්නේ නමුතු පොරක් තමයි අන්තිමටම නැගිට්ටේ එදා තමයි එකටම නැගිට්ටේ බං අන්තිමටම නැගිට්ටේ ගේස්සෙක් ගියා එදා පැන්නදා ෂෝකා එකටම මට හම්බුනේ අනේ නමුතු පොරක් බං පායනවා බං මූගින්න එන කරදරයක් බාරේ වෙනවා. හැබැයි මන්න නැගිට උඹල තමයි නැගිටින්නේ හැබැයි බං උඹලා කියනවා හැබැයි බං මං ඕක එදා තමයි දැනගත්තේ මං ඉස්කෝලේ ගේට්ටුවෙන් තාප්පෙන් පැන්න එක. ඕක ගල් සීන් එකක් තියෙනවා. මං ඕක දැනගෙන ඉන්නේ. එදා ටොයිලට් එක හොදද්දි මට ටෝක් එකකට ආවේ. මං එදා උඹට කියන්න මං එදා අමතක වෙලා ෆෝන් එක බෑග් එකේ තිබ්බා. මේ යකා ෆෝන් එක අල්ලගත්ත කියාංගෝ. ගෙදරටත් එන්න කිව්වා. මං නම් ගෙදර එක්කන් ගෙදරට නෑ යන්න එපා. කිව්වොත් නම් ගල් සීන් එක කරලා තියෙන්නේ. ගල් තාව තමයි. පොඩ්ඩෙන් කියලා වෙනවා. ඔයා කා පිටකොටේ පොළුත් පික්කා. පොල් විකුණන්න තමයි අන්තිමට ගල් සීන් එකට ගියේ. අඩේලා. කෑරිම සීන් එක. හිනාවය ඌ ඒකට කැමති. කාටද මං ඔය hina වෙන්නේ? අරබල මා විහිළුට රගන්නේ බන් තියෙන්නේ. නෑ මං අර පොල් ගහේ ඉන්නේ කඩක පොල් ගහේ. පොල් ගහේ අර පාත් වෙලා අම්මෝ පොල් විහිළුවට ගන්න එපා. අර හෙලිවැල්ලෙන් පොල් කඩනවා අර. ඕ ටෝපියා මොනවාද බං ඔබ කරන්නේ? මේ තද වෙච්ච වෙලාව ටොපි ටෝපි කාපිය කඩේ ඇඳලා කඩේ තියෙනවා. අන්න අරු එනවා. මේ දැන් කේස් එකක් එකම වෙලා ගිලන් තියෙන්නේ. ඔබට කොහමද කේස් එකක් තියෙනවනේ ඔබ ඉක්මනට යවන්න මෙතන. සේකාරෙන් කරේ මම යන්නන්නේ. ඔව් මං. යමන්. ඔව් යම. නැත්තම් අහුවෙනවා අනිවාර්යෙන්. දැන් ඔයාලට ටොපි හම්බ වෙනවා. බලන්න ඉස්සර බල්ලෙක් හිටියා. ඉක්ලාවස් නමත කා පොල් නෑ සර් අර පොල් ගාවේ වතුරෙක් ඉන්නවා දැක්කා. ටොපියක් නේ උඹලට කලින් අපි පොල් කැඩුවා. කැඩුවාද? ඔව් ලොකු පොල්ද? නෑ අකෝ සාමාන්‍ය සයිස් පොල්. අනේ උඹලටත් නම් ලොකු පොල් නම් කවන්නේ නෑනේ. ලොකු පොල් නෑ ඉතින් හොඳට ගාන්න දෙන්නේ. ඒකනේ දැනගන් ඉන්න. අපේ කාලේ අපි රුපියල් 750ට පොල් කඩලා මේ තත් ඉන්නේ. 750ට පොල් ගෙඩියක් කඩේට දීලා තමයි ඉගෙන ගත්තේ. ඒ කියන්නේ 750ට පොල් ගන්නවද? ඒ කාලේ නම් ගත්තනේ. දැන් ගන්න නෑනේ. දැන් නෑ. දැන් උඹලෙන් සාමාන්‍ය දැනීමේ ප්‍රශ්න තුනක් අහනවා. තුනක්ම අහනවා. ඔව් අහනවා. තුනක් අහන්නේ තොපි තුන් දෙනා මෙතන 4 දෙනෙක් ඉන්නේ. හතරක් හිටියා. එකෙක් නෑ. ඒ පාවලෙන් නෑ එකෙක් නෑ කියන්නේ. ඒකින් වැඩ නෑ. එකෙක් දැන් තොපි තුන් දෙනාගෙන් සාමාන්‍ය දැනීමේ ප්‍රශ්න තුනක් අහන්න. කාගෙන් දාන්න එකටම? තෝගෙන්. ළමෙක් නෙමෙන්නේ තෝ. තාත්තා නෑ. උඹ ගාව උඹ ගෙඩි 10ක් තියෙනවා. මං ළඟ ඔව් 10 නේද? 10ක් තියෙනවා. ඇයි මට තේරෙන්නේ 12ක් තියෙනවාකෝ. 10ක් තියෙනවා. උඹ ගාව උඹ ගෙඩි 10ක් තියෙනවා. ඔව් ඒකෙන් දෙකක් පණෝ කාලා. දෙක. අනිත් දෙක අම්මටයි තාත්තටයි දුන්නේ. එතකොට උඹ ගාව ඉතුරු කීයද? මගේ දෙකත් එක්ක 8යි.
කොහෙද බං අටක් වෙන්නේ? ඇයිස අම්මා දෙකක් කෑවා නෑ අම්මයි තාත්තයි දෙකක් කෑවා අමතක ඇයිස මෙයෝ දෙකක් කෑවා. මීයෝ දෙකක් කෑවා එතකොට එතනින් 6යි හයයි. මගේ 2යි 8යිස ආ 8යිස බොරු කරන්න ඕනේ 8යි මූට හොඳටම සාමාන්‍ය දැනීම තියෙන නිසා මට තේරෙනවා 11 වසරේ උඹලා දෙන්නගේ සාමාන්‍ය දැනීම තත්ති. එළනේ. එල. ඒකින්ද උඹලා දෙන්න. උඹලා තුන් දෙනා. දැයි යමල්ලා. පසුව අමතන්න. බයි. බයි. සර් අපි යන්නම් එහෙනම්. බයි. උකා බයි. උකා බයි. බයි. අරේ උකා බයිද? යන්නේ. සුළඟේ ලෙලෙනා මල්සේ දඟපා අප පාසැල් ගිය කාලයේ යාළුවෝ අද නැත වෙන අය